අපි දැන් බලන්න යන්නේ සී ෆුඩ් ඩොල්ෆින් කොත්තුවක් හැදෙන විදිහයි. ඉතින් රසගෙන අයිටම් තමයි මේ යටෙන්නේ යාළුවනේ. ඉතින් මේවා ගාල්ලත් නෑ, මාතලත් නෑ, නුවරත් නෑ, කොළඹත් නෑ. ඉතින් කුරුණෑගලම තමයි. ඉතින් ඔව් අපට පේනවා. ඉතින් ලූණු කැපෙනවා, මාළු මිරිස් කැපෙනවා. ඉතින් මේවා හොඳට බැදෙනවා. ඉතින් අනිවාර්යෙන් වෙජිටබල් ටික මුලින් බදා ගන්නවා. ෆ්‍රෙෂ් මිල් ටිකක් වැටෙනවා. ඉතින් යාළුවනේ ඉතින් බලන් ඉතින් රසගෙන අයිටම් ටිකක් වැටෙනවා. චිලි පේස්, ඉඟුරු, මිරිස්, ලුණු ඒ හැමදේම එකතුලා තමයි මේ රස ගෙනෙන්නේ. ඔව් චිකන් හොද්දත් වැටෙනවා. ඉතින් බරිප්පු හොද්දත් වැටෙනවා. ඉතින් මේ බිත්තරත් වැටෙනවා. පරාට ටිකක් වැටෙනවා. ඉතින් මේම තමයි රස ගෙනෙන්නේ. අපි බලන් ඉමු. ඉතින් ඔව් ඔයාලත් යන්නේ නැ ගමන් එන්න. ඔව් තව බිත්තරකුත් වැටෙනවා. ඉතින් කුරුණෑගල තෙනියා ගොල්ලෝ කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. ඉතින් යාළුවනේ ඔය ඉස්සොත් වැටෙනවා. ඉතින් මෙහෙම තමයි චිකන් වැටෙනවා. ඉතින් රස ගෙනෙන්නේ මෙහෙම තමයි. අපි බලන් ඉමු තියෙන්නේ එකත්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් යන ගමන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කාලා තියෙනවා නම් ඒතනත් අපිට කියන්න. ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාලා